පුරෝහිත පස් කෑවද? තුදාම හලෝ රාජතුමා වෙද මාත්‍යා ඉන්නවද? වෙද මාත්‍යාද? මේ පුරෝහිතට පොඩ්ඩක් අමාරුයිනේ මේ. ඔව් පස් කියාගෙන ආවා. වැටුණා පස් කාලා වගේ. එනවද එනං? එන්න. channel කරන්න ඕනේ නැහනේ. ආපුවම channel කරගමු. හරි. වෙද මාත්‍යා නැගිට්ටා. ඕනේ පස්සේ එන්න. අමාරුවක් වුණොත් කියන්න. පුරෝහිත සිදු ප්‍රමාද දෝෂය ගැන මගේ වලවත් කනගාටුව. කිවෙක්ද උනේ පුරෝහිත? මේකයි මම දැන් යන්නේ පයින්නේ. ඔව්. අනිත් ඒ මට ඊයේ පොඩ්ඩක් වැඩි වුණා. බූරුවා මං කියලා තියෙනවා තනියම ගන්න එපා කියලා. මං ඉන්නවනේ. තනියම ගත්තාම වැඩි වෙනවා තමයි. ඉතින් මේකයි උනේ. අද නැගිටින්න පොඩ්ඩක් බරක් වුණා. ඉතින් අර මෙතන රතු ඉර ගහයි කියලා බයිට දුවගෙන ආවා. ඇවිල්ලා නැවතුණා ඉතින් නිකන් ලොක්කුණා වගේ වුණා. ඇයි ඉතින් ඔබට අස්සේ අපිට එන්න තිබ්බනේ පයින් ආවේ? අස්සගේ ලාඩම් ගෙවිලානේ. ලාඩම් ගහගන්න රාජ්‍ය සභාවෙන් තාම මුදල් පාස් වෙලා නැහැ. ඔය ඉතින් පාරේ බස් එකේ එන්නත් බෑ වල්වල්. ඒකින්ද බස් එක වැඩ කරන්නෙත් නැහැ. මේ ඒ හින්දා යන්නේ පයින්. මං විතරක් නෙමෙයි. අපේ ප්‍රාන්තයේ හුඟ දෙනෙක් දැන් යන්නේ පයින්. ප්‍රීති පුරෝහිත ප්‍රීති. ආඩම්බරයි. අවිද්ද පය දහක් වටී කියලා කතාවක් තියෙනවා. අවිද්ද පය දහක් වටී නෙමෙයි මම මේ අත්දැකීමෙන් කියන්නේ. අවිද්ද පය රුදා දෙති. හරි අමාරුයි. අවිද්ද පය රුදා දුන්නත් ඇඟට ගුණයි. අපේ ආදි මුතුන් මිත්තු සේරම ගියේ පයින්. මුතුන් මිත්තු පයින් ගියේ ඒ කාලේ වාහන තිබෙච්ච නැති හින්දා. අද වාහන තියාගෙනත් පයින්. එතකොට තද වෙන්නේ. අනිත් එක මේ වලවල් වල වැටෙන්න කඩපයින්නේ මගේ බෙල්ලටම. ඉතින් ඔබ කිව්වේ නැද්ද යථා කාලයේදී ඒවා නැවත සකස් කරලා දෙනවා? ඔව් මේ වලවල් ගොඩ කරලා මල් මාවත් හදලා දෙනවා කියලා කිව්වා. එතකොට මුන් අනින්නේම කටටමනේ. ඔව් පස්සේ මං දහවැඳුම් ඇඳලා තමා මේ ගමන් කරන පාරවල් හදලා දෙන්න බවට පොරොන්දු වුණා. ගමන් කරන පාරවල්? ඔව්. ඉතින් බූරුව දැනුත් තියෙන ගමන් කරන පාරවල් නේද? ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ? නෑ ගමන් කරන පාරවල් කිව්වේ මෙහෙමයි. දැන් ඔය අපිනේ පාරේ මෙහෙම ගමන් කරන්නේ. ඔව්. නේ මම යෝජනා කරන පාරේ එහෙම නෙමෙයි. ඔව්. මගිය ගිහිල්ලා පාරේ මෙහෙම හිට ගන්නවා. පාර මේ යනවා. හිට ගන්නවා පාරේ තමයි යනවා. ඕන තරම් සුන්දරද කියලා. මේ යන වාහන අනතුරු මොනවත් නැහැ. වාහන ගෙන්නන්න ඕනේ නැහැ. ඔක්කොම මුදල් ඉතිරි. කෙල්ලුම පාරට බැන්න හිටගත්ත කතාවක් දාගෙන යනවා. අදාළ දෙන්නේ මේව පැනගත්තා. කොහොමද මගේ මොලේ?
මොලේ තරම නම් මම දන්නවා ඒ උනාට කරන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරේ. මොල් කේසියක් එක. දැන් ඔය මෝල් වල තියෙන මෝල්. ඔව්. ඔය වී මෝල්, හාල් මෝල්, මිරිස් කුඩු මෝල්. ඔයාලට බෙල්ට් එක තියෙන බෙල්ට් එක. ඔව් මොලේ පටිය. පටිය ඔව්. අන්න ඒ වගේ පාරවල් පටි. හදලා පාරට දානවා. පටි. යන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම අන්න මෙහෙනෝර ජනතාව විසි වෙනවනේ අතනේ. ඉතින් ගන්න දැනගන්න ඕන. ඒවට අපි වෙනම පන්ති පවත්වනවා. නමුත් අර වාහන අනතුරු මොනවද අතනදී පොඩ්ඩක් කකුල ඉර වෙලා එහෙම දේවල් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මම මේ යෝජනා කරුවේ ජනතාවට ඉදිරිපත් කරා. ඕක අර උනේ අර මුන් අර මට ගුටි පාරවල් දෙනකොට තමයි මේ පටි පාරවල් අයිඩියා එක ආවේ මට. වාසං කිව්වා මේ සැරේ මේ යෝජනාවලිය මම රාජ්‍ය සභාවට. නමුත් මගේ අනුදැනුමක් නැතුව යන්නේ පොරොන්දුවක් දීම බරපතල වරදක්. ඒ මොකද්ද වරද්ද? අර වලවල් වල දාගෙන පරිභව කරමින් තඩි ගහනකොට මොකක් හරි කියලා සේව් කරගන්න නැතුව ආය වෙන මොනවා කරන්නද? අනිත් එක උන්ගේ පරිභවය ඔය අපි දෙන්නගේ පරිභවය වගේ නෙමෙයි. ඒක ඇත්තකුත් තියෙනවා. දැන් බලන්න පාරවල වෙන්නේ වල. වැටුනොත් දවස් 14ක් යන උඩට එන්නේ. ඔව්. පුදුමයි. පුදුමයි. පුදුමාකාරයි. ඒකත් පුදුමයි බලන්න. මොකද්ද කිව්වේ? නෑ මං කිව්වේ මොකද්ද පුදුමේ? කුමද්ද පුදුමේ? මොකද්ද කිව්වෙක්ද මේ පුදුමය? මේකයි පුදුමේ. මට ආරංචි වුණා ජනතාව වලවල් වැටලා ඉන්න විත්තිය. එහෙමයි. නමුත් ඒ දවල් නෙමෙයි රෑ. අනික රෑ වැටුණු වලේ දවල් වැටේ කියන එක විශ්වාස කරන්න අමාරුයි ජනතාව. වඩවල. ඇයි? ඇයි උඹ හිනාන්නේ? රෑ වැටුණු වලේ දවල් නොවැටුනේ අපේ මුතු මිත්තෝ. දැන් ඉන්නේ එහෙම නෙවෙයි. රෑ වැටුණු වලේ දවලුත් වැටෙනවා. දවල් වැටුණු වලේ රෑත් වැටෙනවා. රෑ දවල් දෙකේමත් වැටෙනවා. දැන් මෙහෙම මේ වල පෙනිපෙනි වලටම අඩිය තියෙනවනේ. ඊට පස්සේ කියනවා ඊ වලේ නේද වන් ඉන්නේ අපි. ඉල කියනෝනේ. තව කාණ්ඩකින් ඔය වලෙන් ගොඩ වුණා විතරයි. ආය වලටම රූටලා වැටෙනවා. වඩවලා. කනගාටුදායකයි. කනගාටුදායකයි. හැකි ඉක්මනින් ඒ වලවල් ගොඩ කර යථා තත්ත්වයට පත් කරන බවට පාර පුරා පෝස්ටර් ගසනවා. එහෙම ඕනේ. මොකද මේ වලවල් වල වැටිලා ඉන්න තරමට අපිට chance එක. ඒ කිව්වේ? ඒක දැන් ඔය වලට වැටිච්ච එක. වල කටිමුනේ ගොඩට එන්න ඕනේ. ඔව්. එතකොට ඉතින් අර අපි දාන පරඬලේ හරි උන් එල්ලෙන්න ඕනේ. නමුත් අපි දැන් පරඬල් පාවිච්චි කළ යුතු නැහැ. අපි හොඳ කඹයක් පාවිච්චි කළ යුතුයි. ඒකේ මොකගේ හරකේ. උට රාජ්‍ය පරිපාලනය නේ සමාවෙන්න මේ කිව්වේ මේ ජනතාව වලවල් වල ඉන්න තරමට අපට හොඳයි. දැන් අපි කඹේ දාලා ගන්න නරකයි. අපිට තියෙන්නේ වල උඩ ඉඳලා මේ හොඳ කඹ පෙන්න හිටියේ. දාන්න ඕනේ. හැබැයි තමයි. ප්‍රීති පුරෝහිත. නුඹවැනි අදූරදර්ශී ප්‍රඥාවන්තයින් මා ළඟ සිටීමට කනගාටුදායකයි. මං වනේ එනිතර බුද්ධිමත් පුරෝහිතෙක් ඉන්න තාක්කල් ඔබතුමා රාජ්‍ය පරිපාලනය ගැන කිසිසේත් බිය යුතු නැත. ඔබගේ ජයග්‍රහණය උදෙසා මම මගේ දිවිහිමියෙන් කැපවී 50,000කට බුදුන්ට දෙවන් වහන්සේට ජය වේවා. 50,000කට බුදුන්ට දෙවන් වහන්සේට ජය වේවා. 50,000කට මං කියන්න හිතේ ඔය 50,000කට බුදුන්ට දෙවන් වහන්සේ තියෙනවා. ඔව්. ඕක මම මේ හදිස්සියේ මේ දුවගෙන වගේ ඇවිල්ලා ඔබතුමාට කියාගන්න අමාරුයි මට නම් දිග වැඩි.
පොඩ්ඩක් කෙටි කරගත්තොත් නිකන් කාලෙත් අපරාධනේ නිකන්. බාර ඉස්සරලත් පස් කියලා මෙතන වැටෙනකොට මටත් ඔක මතක් වුණා. බැරි වුණේ හිරුණේ ලොක්කුණා. ඔව්. කාලය ඉතුරු කරගන්න ඕනේ. ඔව්. කාලෙන් අපි වැඩ නොගත්තට කාලය. එම නිසා කාලය ඉතුරු කර ගැනීම සඳහා හදිසි අවස්ථාවලදී පාවිච්චි කිරීම සඳහාත් අපි කෙටි ක්‍රමයක් සකස් කරගත යුතුයි. සේ. මොකද්ද මේ කෙටි ක්‍රමය? බලමු කල්පනා කරලා. අර අපි මේව ගමු. ඔහොම කරලා හරියන්නේ නැහැ. මං කියන්නද? අපි මෙහෙම කරමු. අයිතුනේ. මෙහෙම කළත් හරියයි. දපංකෝ කියනකම් පස්වහන් දහසකට බුදුවන්න දේවයන් වහන්සේ කියන එකේ මුල් ලකුරු විතරක් අරගෙන අපි කෙටි කරලා හදාගමු. හොඳ අදහස. එතකොට අපි පස්වහන් දහසකින් අපි ගන්නවා පස් ගත්තම වලක් කෑරෙනවා. ඔව්. අපි පස්වහන් දහසකට කියන එකෙන් ගමු ප. පස්වහන් දහස බ. එතකොට ඊළඟ බුදුවන්ද. එකෙන් ගන්නවා බු. හරි බු. ඒ බු ගත්තා. බු ගත්තා. ඊළඟට දේවයන් වහන්සේ. දේ. පබුදේ. පබුදේ. පස්වහන් දහසකට බුදුවන්න දේවයන් වහන්සේ කියන එක පබුදේ. හරි. හරි. එතකොට දැන් මට අවතන්නේ. කිව්වක්ද පුරෝහිත? ඔව් එහෙමනේ හැමදාම කියන්නේ කිවෙද්ද පුරහිත. කීපු. අරම ලේසි අරම පාසේ අරම කෙටි අරම ගුණයි. මේ අපි නිකන් ඉන්නේ පොඩ්ඩක් රීසල් එකක් දාලා බලමු. කරුම් බලන්න. කියලා ගන්න පුළුවන්ද කියලා? ඔව්. ඔව්. පබුදේ. හිපු නිකන් ගරුණ වැඩි වගේ. මම නිකන් යට ගියා. ගැටේ ආයෙ ගමු එහෙනම්. ආයෙ ගනින් බලන්න. පබුදේ කොහොමද? නිකන් බජාර් ටයිප් එකකට ඔබ නිකන් අර පච්ච සෝමෙට කතා කරුවා වගේනේ. ඒක හරියන්නේ නැහැ. නෑනේ ගරුත්වයක්. ගරුත්වය මට ගරු කරන්න කතා කරනවා. මෙහෙම ගමු. පබුදේ. නිකන් විරේක බිව්ව වගේ නිකන් ඇද්දිලා ගියා. ඒක හරියන්නේ නැහැ. වෙන ක්‍රමයක් නැද්ද? මං කියන්නද? ඔව්. අපි ඔය පබුදේ කියන අකුරු තුන ඉංග්‍රීසියට පෙරලා ගමු. අන්න හරි. දැන් අපිට ඉංග්‍රීසිත් එච්චරම බැරි හින්දා ඉංග්‍රීසියෙන් කතා කරනකොට ජනතාව දැනගන්න ඕනේ අපි හොඳ. කඩු ගන්න. කතා කරත් නිකන් කලවමෙලේ සිංහලත් එක්ක යන්නේ. ගක් කිව්වයි. ඔව්. භාගයක් ඉංග්‍රීසි භාගයක් සිංහල. මිශ්‍ර භාෂාවක්. ඔව් සිංග්ලිෂ් තියෙනවා. සිංග්ලිෂ්. ඔව් එහෙම එකක් තියෙනවා. එතකොට අපි ගමු දැන් පබුදේ ප බි පබුදේ පි පි බි බු බි ඔව් දේ ඩි ඩි පි බි ඩි පිවිලි. එතකොට මට කිව්වෙද්ද පුරෝහිත? කේපි කේපි. කේපි අපි කරලා බලමු පොඩ්ඩක්. හරි. හලෝ පීපීඩි. කේපි මේ පීපීඩි මල්ලම්මගේ තුමා IRCP වයර්ලෙස්ලු නේද? මොනවා? ඒක වෙන්න බෑනේ. JPRC කියන තිබුණේ. නෑ ඒක දැන් මට කියනවනේ YRC is double කියලා. වෙන්න බෑනේ. SPDC. නෑ ඒක කියනවා PQR STWOX කියලා. මොනවා? ඕකී XYZ නේ හිටියේ. නෑ මං දැහිම දැක්කනේ. PWD. ඔන්න විකාරද මට එදා හම්බෙන කොටත් IRC. නෑ මං කියන්නේ අපං OIC මම තාම දෙපලු කරමි. දෙපලු කර. ඩීකේ. මම තාම ඩීකේ.